Good morning from Bangkok. Oh, මම දන්නවා මම හෝම් ටූර් එකක් කරනවා කියලා තමයි කිව්වේ අන්තිමට. හැබැයි මම බොරු කිව්වා. හරි අන්තිම මොහොතේ කිසිම එක්තරම් ප්ලෑන් එකක් නැතුව ආවේ. පැය 3යි ඊයේ නිදාගෙන තියෙන්නේ. හැබැයි දැන් මම නිදාගන්න බැහැ වගේ. Check the view from here. මේක තමයි එක පැත්තක තියෙන view එක. We're staying in Pratunam. මං ඉන්නෙම Central World කියලා හෙන ලොකු mall එකක් ඉස්සරහා පිටම තමයි. Pratunam market එකක් තියෙනවා. ඒකට දවල් වෙලා යන්න පුළුවන් ඇති. We'll see where the day takes us, okay? I got changed. Bangkok වලට එන්න දේවල් තුනයි ඕනේ. The first thing is TDAC. TDAC with high digital arrival card. ඒක 100% free websites ගොඩක් තියෙනවා. ඒගොල්ලන් payments ඉල්ලනවා. හැබැයි Thai government again කරන එක it's free of charge. එන්න දවස් 3කට කලින් you just need to fill this online and they send you a PDF. ඒ PDF එක විතරයි ඔයාලට පෙන්නන්න ඕනේ visa එකක් වෙනම නැහැ. Visa on arrival, okay? ඔයා වගේ ticket එක පෙන්නන්න ඕනේ ආයෙත් යන දවස කවදද කියලා proof එකක් හැටියට. That's it. තුන්වෙනියට ඔයා 20,000 baht පෙන්නන්න ඕනේ කියලා immigration එකෙන් එහෙම physically check කරේ නැහැ. හැබැයි ඒ ගාන අතේ කොහොමටත් තියාගන්න ඔයාගේ phone එකේ banking app එක පෙන්නලා වුණත් proof කරගන්න පුළුවන් ඉල්ලුවොත්. And that's it. Thailand වලට travel කරන එක හරිම ලේසි. හැබැයි මං කියන්න ඕනේ මේ සැරේ ticket එක හරි ගණන්. මං හිතන්නේ ලෝකේ තියෙන තත්ත්වෙත් එක්ක. හැබැයි apart from the cost, it's very easy to get in. Okay, let's go. ඉතින් මගේ හොටෙල් එක තිබ්බේ right in front of Central World. Central World කියන්නේ බැංකොක් වල ලොකු mall එකක්. ඉතින් මගේ අදහස තිබ්බේ ඉස්සලාම එතනට ගිහිල්ලා මගේ Sephora, Watsons, skincare ටික ඔක්කොම අරගෙන to have a nice lunch. මේ mall එකේ floors 7ක් තිබ්බා. උඩම තියෙන food court එක. හැබැයි ඔයාට ඕන හැම luxury brand එකක්ම මේක ඇස්සේ තියෙනවා. trip ගියාම strategy එකක් තියෙනවා මට සාමාන්‍යයෙන්. මං ඉස්සල්ලාම මට තියෙන shopping ටික ඔක්කොම කරගන්නවා. මට gifts ගන්න ඕනේද, makeup ගන්න ඕනේද, ඒ ටික ඔක්කොම මට පළවෙනි දවසේම ඉවර කරන්න ඕනේ. මොකද ඊට පස්සේ I wanna relax. මම list එකක් හදාගෙන තිබ්බා and මේ සැරේ මට list එකට දාන්න අමතක වෙච්ච ඒවා I forgot to buy them at the end of the trip. Okay, දැන් ඇවිල්ලා ඉන්නේ මොන හරි කන්න මගේ යාළුවා එනකන් ඉන්නේ. එයා දැන් නැති වෙලා because this mall is so huge. අපි Thai food ගන්න ගියා and here I had my first Thai milk tea. I had a crab fried rice. It was quite nice. හැබැයි lunch ඉවර වෙලා it's time to explore. Just finished at Central World. එළියට ආව විතරයි මාර රස්නේ මෙතන. But there is a street food place. දැන් නම් කන්න බෑ but ගිහලා බලමු. Guys, Thailand වල කෑම නම් මාර ලාභයි. මේ වගේ street food ගන්න තැන් ඕන තරම් තියෙනවා. හැම street එකේ වගේම තියෙනවා and there's so much of variety. Bangkok වල මම දැක්ක ලස්සනම දෙයක් තමයි modern mall එකක් ගාව temple එකක් එතනම තියෙනවා. They blend the old and the new so well. Okay guys, මගේ පිටිපස්සේ big C තියෙනවානේ. ඒක මෙතන ලොකු supermarket එකක්. Dude, ලොකු is an understatement, dude. මේක අසර ගියාම පැයක් විතර තියන්න ඕනේ. This place is so huge. මං ඉන්න අන්තිම දවසේ එන්න ඕනේ මෙතන මගේ ඉතුරු වෙච්ච සල්ලි ඔක්කොම ටික වියදම් කරන්න. Like chips නම් ජාති 1000ක්. chocolate නම් ජාති 1000ක්. Crazy. I walked around a bit and made mental notes of what to buy. හැබැයි අන්තිම දවසේ I forgot everything. මම ගන්න ඕන වෙලා තිබිච්ච ඒවා අමතකුණා. chocolate විතරයි ගත්තේ. Okay, this mall is huge. හරිද? මම දැන් පල්ලෙහාට යනවා. මොකද night market එකට යන්න මේ අලි බෑග් එක අරන් යන්න බෑ. මගේ අත රිදෙනවා දැන්. So I want to buy a small cute bag that I can take to the night market. Let's see if there's something. මේ mall එක තිබ්බේ මගේ hotel එක ගාවම තමයි. As you can see, they have so many things to shop and it was very easy. මොකද hotel එක ගාවමනේ. එතන 7-Eleven තියෙනවා. ඔක්කොම it's so convenient, guys. Okay. Going back to the hotel room. Ambo, දැනටම 13,000 steps. That's crazy. Oh wow. The room is so beautifully done. They've cleaned it while I was out. Oh my god, I'm so tired. But before I take a nap, let's do a haul. ඉස්සෙල්ලාම වතුර බීලා ඉමු. අතරම මේ සැරේ මං ගොඩාක් එහෙම වියදම් කරන්න කියලා බලාගෙන නෙමෙයි ආවේ. මොකද හැම දෙයක්ම මට තියෙනවා really and I don't have a crazy lot to shop. ඒ මගේ ඇහැ ගියොත් විතරයි විශේෂයෙන් දෙයක් ගන්න හිතියේ. But some things I wanted to restock. මම ගත්ත බෑග් එක පෙන්නනම් very basic little tote bag to carry around for shopping. The Benefit Cosmetics Fan Fest. I think I restocked that. මොකද ඒක ඉවරුනාම ලංකාවේ ගන්න බෑ. පොඩක් ගණන් ඒක but never mind. Then I bought a Fenty lip liner. හවස makeup එක දාද්දි මම ඒක පෙන්නන්නම්. Again, essentials restock කරා.
my micellar water. Malaysia ගියාම මම මේ Difflam ගත්තා. මේක හොඳයි. It's like Strepsils but Strepsils on steroids. That was good. මේ මම මගේ makeup brushes ඔක්කොම ගෙදර දාලා ඇවිල්ලා. So from Watsons මම makeup brushes 3ක් ගත්තා. මේ තුන තමයි brushes ටික. වැඩි දෙයක් ගත්තේ නෑ, I told you. And the last thing I bought was a gift for my friend. එයාට husky කෙනෙක් ඉන්නවා. So I got her this cute little charm with a husky keychain, a paw, and a little bone. The husky doesn't look exactly like her husky, but I just wanted to get that for her because I thought it would be really cute. I am gonna take a fat nap. What a mahansi. පැයක් දෙකක් විතර නිදාගෙන. We'll see what I'm gonna get up to in the evening. Okay, bye. Okay, hi guys. I woke up, did change, and my makeup is more or less done. The lips are not done. So I'm gonna show you guys that new lip liner that I bought. Single link I'm swapping. Fenty Traced Out. Make it my shade. Very deep purple, kind of like the same color of my top. It's a weird combination. Mama පාවිච්චි කරන්න යන්නේ මේ Rare Beauty blush එක. The shade is Joy. Now watch, okay? That looks like a lot. It's giving. Lip line එක define කරගමු. I love it. Mama Pratunam night market එකට යනවා. It is one of the cheaper places to shop. එතන ගොඩක් දේවල් තියෙනවා wholesale එකට වගේ ගන්න පුළුවන්. ඉන්නේ 3 items for 1. මං sure නෑ ඔක්කොම අහලා තියෙන දේවල් අපි ගිහිල්ලාම බලන්න ඕනේ. ඒක එකක්. දෙවෙනි එක cannabis is legal here and we need to try it. Cannabis dispensary එකක නවත්තනවා මයි අනිවාර්යෙන්. 3 hotel එකට එන ගමන් massage එකක් ගමු. Thailand is famous for their foot massages and it's supposed to be very cheap. And we need to eat something, so let's go have a nice pad thai or some kind of street food. ඉතින් ගොඩක් දේවල් කරන් තියෙනවා. දැන් වෙලාව 6:35 අපි යන්න. Google Maps එකේ පෙන්නනවා විනාඩි 17ක විතර walk එකක් කියලා. බලමු ඇත්තට මෙහෙමද කියලා. I have to say Thailand වල මම මෙහෙම ඇඳගෙන පාරේ ඇවිද්ද රෑ 10 11 විතර වෙනකන් and I felt so safe. Pratunam market එකට යන්න ලේසි වගේ මේ මම දැන් ඉන්නේ මේක R walk එක. ඉතින් පාරේ යන්න නැතුව මේක නිකන් sky walk එකක් වගේ තියෙන්නේ. ඔයාලට ඒකෙ ගිහිල්ලා යන්න පුළුවන් මම හිතන හැටියට according to Google Maps. Let's find out මේක accurate ද කියලා. මට එහෙ ඉඳිදි තව මං කැමතිම දෙයක් තමයි nobody knows me, right? ඉතින් මට ෆෝන් එක එළියට අරගෙන මෙහෙම හයියෙන් සිංහලෙන් කතා කර කර යන එක කිසිම අවුලක් නැහැ because I don't care if they judge me. අංකාවේ එක පොඩ්ඩක් කරන්න බයයි. අලුත් තැනක ඉන්නවා කියන්නේ that is the beauty of anonymity. ඒ කියන්නේ කවුරුත් ඔයව දන්නේ නැහැ, ඔයා කවුරුත් දන්නේ නැහැ and that's blissful sometimes. Google Maps එක බලාගෙන මේ R walk එකකින් exit වෙලා street food දෙකක් අස්සෙන් ගිහිල්ලා I finally managed to make my way to Pratunam night market. Bangkok has to be one of the best places to shop. මොකද හැම දෙයක්ම හෙන ලාභයි. I bought these 2 pairs of sunglasses for 50 baht each. ඒ කියන්නේ රුපියල් 500ක් විතර. මේ ලොකු acid wash t-shirts එහෙම baht 100යි. මම massage එකක් ගන්න ආවා 200 baht. ඒ කියන්නේ 2000 rupees. මේක මම Thailand වල ගත්ත හොඳම මසාජ් එක. So good. මසාජ් එක ඉවර කරා පැයක් 200 baht. ඒ කියන්නේ රුපියල් 2000ට අඩු ගානකට පට්ටම මසාජ් එකක් දුන්නේ. බැක් එක යත් එකයි මසාජ් කරා. So worth it. ආයෙත් යන්න හිතනවා. හරි boys. දැන් හම්බුණා. Go see what's in there. I feel so naughty. Hey, but that's Hari. Then we're gonna go eat something. I saw a place that does crispy pork. Thailand famous ඒගොල්ලන්ගේ ඌරු මස් වලට. ඉතින් අපි ගිහිල්ලා තනියම කාලා බලමු. මම වැඩි pork කන්නේ but hey, I'm on holiday, okay? ඉතින් මේ පාර අයිනේ තිබිච්ච ලස්සන crispy pork එක එල්ලලා තිබ්බම මම නිකන් කෙලින්ම entice වුණා. ඇදිලා ගියා ඒ කඩේට. It's interaction time. ඔයා මෙච්චර වෙලා vlog එක බැලුවා නම් කහ පාට heart එකක් comments වල දාගෙන යන්න. I got this crispy pork and barbecue pork thing. Taste test.
මෙහේ ඕන පාර අයිනි කඩයකින් කෑවොත් කෑම රහයි. ඇනොගලන් දන්නානේ කෑම තවත් රහයි වගේ ගාන අඩුයි කියලා දන්නකොට. And the food here is so cheap guys. ඔර මෙහේ එනවා නම් food and shopping වලට ඇත්තටම වැඩි වියදම් වෙන්නේ නැහැ. The main thing you spend on is your ticket and your accommodation for sure. මම chill එකේ වෙලාව අරගෙන හොඳට කෑවා. And as you can see nobody cares that I'm recording myself. ඔක්කොම phone එක අස්සේ ඔළුව තියාගෙන ඉන්නේ. හරි. කාලා ඉන්නේ. That's really nice. මම සාමාන්‍යයෙන් කෝක් කන්නේ නැහැ. ගෙදර කනවා ඇරෙන්න. But this is so good. Especially the crispy one. Pasta crunchy. Portion size එක again small. මම කැමති small. මොකද එතකොට වෙන මේ දේවල් try කරන්න පුළුවන් ඔයාලට කැමති නම්. It was only 90 baht. ඒ කියන්නේ 800 ගාණක්. Yep. Okay guys, මම මෙතන නැවතුවා. This is Boost. Make it. They do juices, smoothies and stuff with probiotics. මම මේක ගත්තේ මොකද අද උදේ ඉඳන් වෙන දේවල් කාලානේ සාමාන්‍යයෙන් මම හැමදාම එකම දේ කන්නේ. And I want to poop properly. I'm serious. Trip එකට ගියාම බඩගාල් වුණාම that's the worst thing that can ever happen. ඉතින් මේ වගේ drink එකක් දීලා හෙට උදේ වෙද්දී everything sorted. Yes. I got it. That's so good. Thick smoothie, refreshing මේ රසෙත් එක්ක. බලමු මේක ඇත්තටම වැඩ කරයිද කියලා. I wanted to go to 7-Eleven. ඒගොල්ලන්ගේ fiber gummies තියෙනවා. ඒතකොට ආයෙත් බඩගල් වුණොත් ඔයාලා ගන්න පුළුවන්. ඊට පස්සේ වගේ බඩ settle way. But I think this should work. Okay, I put it again. Oh my god, this is a cute cat I met. මෙයා නිකන් කඩේ අයිතිකාරයා වගේ හිටියේ නේද? And a lot of people had stopped at the shop to check him out and say hi to him. Cute. Guys, මෙහේ ගොඩක් shortcuts එහෙම තියෙනවා එවිදන් යනවා නම්. Again, I'm trying to find this R-Walk thingy. මං ආපු විදිය. මං mall එකක් ඇතුලෙන් ආවේ. දැන් මේ mall එක වහලා. Google Maps is so helpful. මට යන්න ඕන පැති ඔක්කොම පෙන්නනවා. හරිම ලේසි. And here I am back at this R-Walk. ඒකෙ දිගේ ගියාම මම කෙලින්ම මගේ හොටෙල් එක ගාවටම වැටෙනවා. අපි යමු. සුදු සෙට් එකක් මාව නවත්තලා මගෙන් අහනවා තැන් වලට යන්නේ කොහොමද කියලා. මම කොහොමද දන්නේ? මමත් මෙහෙන් නෙමෙයි. Guys, මම දැන් R-Walk එකේ මැද්ද හරියේ ඉන්නේ. හෙට Icon Siam mall එකට යන්න තමයි බලන් ඉන්නේ. ඒ හින්දා අද vlog එකට මම මෙතනින් නතර කරනවා. හොටෙල් එරියම් වැඩි මොකුත් දෙයක් වෙන්නේ නැහැ. Smoke the J and go to sleep. That's it. ඉතින් thank you video එක බලුවට. part 2 සඳහා බලාපොරොත්තු වෙමින් ඉන්න. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. Love you, bye.